අයිබෝවන් ලෝකෙන් ලොකු දේවල් කතා කරන පොඩ්කාස්ට් ගොඩක් තියෙනවා. හැබැයි ලොකු දේවල් කතා කරන පොඩි අයගේ පොඩිකාස්ට් තියෙන එකයි. ඒ තමයි මේ පොඩිකාස්ට් එක. අපි ලෑස්ති පොඩි කට්ටිය ඇවිල්ලා කතා කරන ලොකු දේවල් ටිකක් වැඩිපුර කතා කරන පොඩිකාස්ට් එක ආරම්භ කරන්න. එහෙනම් ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ ලංකාවේ කාලාන්තරයක් තිස්සේ නිතරම පොඩි ළමයි කියලා කියනකොට මතක් වෙච්ච වචනයක්. ඒ කියලා කිව්වහම මෙයාව තමයි මතක් වෙන්නේ. මේ තමයි යුකිත් ගල් ඔළුව. හරිද? රයිට්. යුකිත්ද? යුකිත. හරි. ඔයා කියන්නකෝ ඔයා ගැන පොඩ්ඩක් ඉස්සර. මම යුකිතයන්සිලු ගල්ලලුවයි. ගල්ලොළුවයි. ඕ. ඒ වයි. නෑ ගල්ලලු වේ. ගල්ලොළු වේ. හරි. මම ඉන්නේ වත්තකට මේ වත්තලින්. වත්තල. හරි. ඒකේ ඔයගොල්ලන්ට වත්තක් නැද්ද ගෙදරට? මුළු ගෙදරම හදලා දෙන්න මෙම්. වත්තක් තියෙනවා. හැබැයි අපි ඉන්නේ වත්තල. හරි. මම යන්නේ ඩීඑස් නායක විද්‍යාලයට අද මම ගෙත ඉස්කෝලේනේ. ඔයා කොහොමද දන්නේ මං ඒ ඉස්කෝලේ කියලා? දැන් අපේ මේ ළඟදී 59 වෙනි උපන්දිනේ තිබ්බා. ඔයාගේ? නෑ ඩීඑස් නායක විද්‍යාලේ. ඉස්කෝලේ හරි. ඔව් ඉස්කෝලේ අපේ 59 වෙනි උපන්දිනේ තිබ්බා. මම දැක්කා මේ අනුරාධ මම ඕල් බෝයි කෙනෙක් නිසා අනුරාධ මම ඇවිල්ලා කියන්නේ. අපි ඇවිල්ලා එක ඒවා කරනවා දැක්කනේ. අපි සෑහෙන කාලයක් ඉස්කෝලේටලා ඉන්න දැක්කා ඔයානේ. ඔව්. ඒ ඔයත් එහෙම බලාපොරොත්තු වෙනවද ඉස්කෝලෙන් අයින් වෙලත් අවුරුදු ගාණක් ඉස්කෝලේ? අපෝ නෑනේ මං ඒ ඉස්කෝලේම ඉන්නේ මේ ඩීඑස් නායක විද්‍යාලෙම මං ඉන්නේ. ඒ කියන්නේ? මම මේ ඉස්කෝලෙන් අයින් වෙන්නෙම නෑ. අයින් වෙන්නෙම නෑ. නෑ. ඒ කියන්නේ කොහොමද ඔයා එතකොට අයින් වෙන්නේ නැතු ඉන්නේ ඉස්කෝලේ අවුරුදු 12ක් 13ක් ගියාට පස්සේ අයින් වෙන්න කියනවනේ ඔයාට? මම ඕල් බෝයි කෙනෙක්නේ ඒකේ. ඔව්. ඒ නිසා මං තාම ඉන්නවා වගේ තමයි ඒකේ. හරි. දිගටම ඉන්නවා වගේ තමයි කියලා හිතන් ඉන්නේ. හරි. එතකොට දැන් ඔයා ලංකාවේ ජනප්‍රිය චරිතයක් වුණා. කොහොමද ඔයා ජනප්‍රිය වුණේ? කාලයක් ඔයා සෑහෙන ජනප්‍රිය දැනටත් ඒ ජනප්‍රියත්වය තියෙනවා. සමහර කට්ටිය දැන් මම ලොකු නිසා කාරුත් එහෙම ගොඩාක් මම එහෙම දන්නේ නැහැ. සමහර කට්ටිය විතර එහෙම දන්නේ. කොයි වගේ කට්ටියද දන්නේ? අම්මා තාත්තා කට්ටිය. මම ජනප්‍රිය වුණේ කොහොමද කියලා දාන්නේ. ඔව්. මම ජනප්‍රිය වුණේ මට අවුරුදු 3 මාඩිදියේ 4 මාඩිදියේ මම හොඳට මැලයකට ආවා. ඔව් ආවා මට මතකයි. මම ඒක ට්‍රෙන්ඩ් වෙන්න මම ඒ වචනයක් කිව්වා. ඒ ඔයා හිතලද කිව්වේ ඒක? ඔව් ඒක මම කිසි විදියක ප්‍රැක්ටිස් උනේ නැහැ. මම කොහොම මේ ඒක දන්නේවත් නැහැ. මට ඔළුවට ආව නිසා තමයි මම කිව්වේ. මොකද්ද කිව්වේ? නෑ ඒක ආයි එහෙම අපි කරලා බලමුද? රයිට්. ඕගොල්ලන්ගේ තාත්තා අම්මට කතා කරන්නේ මොකක් කියලාද යුකිත්? අම්මා තාත්තට? හරියට හරි. ඒක තමයි ඔයාගේ ජනප්‍රියතාවට හේතුව. ඒ ජනප්‍රිය වුණාට පස්සේ ඔයාට මොනවාද ලැබුණේ? මට මිනිස්සුන්ගෙන් ගොඩක් ආදරය එහෙම ලැබුණා. කොරෝනා කාලේ මේ නිකන් ගෙදරටලා හිර වෙලා හිටියට පස්සේ නිකන් ආයෙ එළියට ගියාට පස්සේ මිනිස්සු ෆොටෝස් ගන්න පටන් ගත්තා මාත් එක්ක. තව මම ඩ්‍රාමා කරලා තියෙනවා දරණියකේ. ඔව්. මම ඩ්‍රාමා චූටි කැලලකට එහෙම වගේ. චූටි කැලලක් කියන්නේ මොන වගේ කැලලද කරේ? මට මතක විදියට මං කරේ මම පුතා වෙලා මේ තාත්තා මාත් එක්ක ඇවිල්ලා මේ අයිස්ක්‍රීම් එකක් කරන්න. එතකොට මම අයිස්ක්‍රීම් එක කාලා මට තවත් ඕන කියලා. ඒක තමයි කැලල කරේ. ඒක හොඳට වුණා. හොඳටම වුණා කියලා කොහොමද දන්නේ? කට්ටිය කිව්වා. කට්ටිය කිව්වා. හරි. එතකොට දැන් ඔයා ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකද හිතන්නේ? අධ්‍යාපන ක්‍රමය නම් මම එහෙම එච්චර මං එහෙම දන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා අපිට අධ්‍යාපනය එහෙම තියන්න ඕනේ කියලා නැත්තම් ආණ්ඩුවෙන් කියනවා ඒක වෙනස් කරන්න ඕනේ කියලා. මං ඒවා අදාළ කරගන්නේ නැහැ. ඉතින් අදාළ කරගන්න නැතුණාට දැන් ඒක වෙනස් කරාම ඕගොල්ලෝනේ අධ්‍යාපනය ලබන්නේ. ඒක ඉගෙන ගන්න ඔය ගානේ. ඒ වුණත් මම මට දැන් අධ්‍යාපන තියාගන්න කිව්වා කියන්නකෝ. මං අධ්‍යාපනය ඒ විදියටම කරන් යනවා. අධ්‍යාපනය වෙනස් කරන්න කිව්වනේ. ඒත් අධ්‍යාපනය මං කරන් යනවා. ඔයා කොහොමත් ඔයාගේ අධ්‍යාපනය කරගෙන යනවා. මට වැදගත් මගේ අධ්‍යාපනය. මොන දේ ඉගෙනුවත් කමක් නැහැ. ඔයා හිතන්නේ ළමයි හැටියට මොන වගේ දේවල්ද ඇත්තටම මේ ඉගෙන ගන්න ඕනේ?
මිනිස්සු අතරට යන්නේ කොහොමද එහෙම තව ගණිතය සිංහල හොම ඉගෙන ගන්නවන අපි පරිසරයගෙන ඉගෙනගන්න එහෙම එක දේවල් අපි ඉගෙන ගත්තා මට හිතන ඒක අපිට හොඳයි කියලා අපිතකොට අපිට දෙයක් තවත් දැනුමක් ගන්න පුළන් හරි දැන් ඔයා කියනවනේ මොන විදිහ අධ්‍යාපනයක් වුණත් කමක් නෑ කියලාවා ගන්නවා කියලා දැන් ඔය අධ්‍යාපනයේ ලබලා ඉගෙනගෙන එකතු කරගන්න දැනුම ඔයා ඉස්සරහට පාවිච්චි කරන්න හිතන් ඉන්නේ මොකටද ලොකුුණට පස්සේ අන්වාද මාමට මතකත් දන්න මම කිව්වා මම ලොකුවෙලා ඉංජිනවරුවක් වෙන්න ආසයි කියලම කෙනෙක් වෙන්න ආසයි කිව්වනේ ඒ හැමකම වෙනස්සෙන් නැතිම කියන හැමකම් වෙනස්සෙන්න ඒ මොකදන එහෙම වෙනස් ඒ හැබැයි මම මේ ඉංජිනවරුවක් වෙන එක වෙනස් කරන්න ඒක හීනය අර මොනාද වෙනස් වනේ ඔයා කියපුවා ලොක්ක වෙලා හරි කියනවා ඉංජිනේරයෙක් වෙන එක හීනයක් මගේ හීනය අපේ අම්මත් වෙලාම ගන්න ඉංජිනේරුවෙක් වෙන්නේ මොනවද ඉතින් ඉංජිනේරුවෙක් වුණාම තියෙන විශේෂත්වය වෙන කෙනෙක් වෙනවට වඩා ඩොක්ටර් කෙනෙක් වෙනවට වඩා නැත්තම් ඇයි වට නළුවෙක් වෙන්න ආසාවක් නැද්ද ආපෝ නළුවෙක් වෙන්න මම මාර ආසයි ඒත් ඉතින් මේ දැන් ඉංජිනේරුවෙක් දැන් නළුවෙක්ට බෑනේ ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරුවෙකුට පුළුවන් නළුවෙක් වෙන්න ඒ කොහොමද දැන් ඒ ජොබ් එක අසලාරින් රෙක් කරන්න පුළුවන් හරි ඒකට ඔයා ඉංජිනේරුවෙක් තමයි වෙන්නේ මං හිතන් ඉන්නේ තමන් නළුවෙක් නැත්තම් නළුවෙක් හරි දැන් මේ ඔයා දැන් නළුවෙක් වෙලා ජනප්‍රිය වුණාම මිනිස්සු ඇවිල්ලා ඔයත් එක්ක සෙල්ෆි ගහනවා ඔයත් එක්ක කතා බහ කරනවා එතකොට ඔයාට නිකන් හරදරයක් වගේ හිතෙන්නේ නැති වෙයිද පොඩ්ඩක් නෑ ඉතින් මේ මිනිස්සුන්ගේ හැටිනේ අර නිකන් එක්කෙනෙක් දැක්කම පිස්සු හැදිලා වගේ ක්‍රවුඩ් එකනවනේ එහෙම කවුද ඉන්නේ ලංකාවේ පිස්සු හැදිලා වගේ ඇවිල්ලා ක්‍රවුඩ් එකේ එන කට්ටිය එහෙම දන්නේ මම ඒක එහෙම දන්නේ නෑ නේ ඔයා කැමතිම ගායකයා ගායිකාව කවුද ගායිකාව ගායකයයි ගායිකාවයි හැම ගායකයෙක් වගේ මම ඒ කියන්නේ කපටි උත්තරයක් නේද දැන් කැමතිම නළුව කවුද නළුව නම් ඒ ලංකාවේ ඉන්නද ඔව් මෙහෙම මං හැම කෙනෙක්ටම වගේ ආසයි නෑ ඔයා නමක් කිව්වා කියලා අනිත් අය තරහ වෙන්නේ නෑ වැඩිපුර ඔයා ෆිල්ම්ස් බලනවද ලංකාවේ ෆිල්ම්ස් නම් බලන්නේ ඇයි ඒ ලංකාවේ ෆිල්ම්ස් හරි නැද්ද ෆිල්ම්ස් බලනවා ඒත් මට ඒගොල්ලන්ගේ නම මතක නැහැ හරි ඔයා මොන වගේ ෆිල්ම්ස් වැඩිපුර බලන්න කැමතියි දැන් මේ ළඟදී මම බැලුවා ධර්ම යුද්ධය ධර්ම යුද්ධය හරි දෙක ඒක මොකද හොඳයිද ඔව් ඉතින් එයාගේ තාත්තා ඒ පවුල බේරගන්න එයාගේ දුව බේරගන්න බොරු කියලා එයාම හිරේ යනවා ගන්න එක තියෙන්නේ ඒ වගේ තමයි ඔය ඉතින් ඒක ඒ බේරුණා ඒක ඔයා දැනට බලලා තියෙන හැම ආසම හිතෙන චිත්‍රපටය මොකද්ද ෆිල්ම් එක මදලං හරි එතකොට මේවා ෆෝන් එක එහෙම යූස් කරනවද දැන් ඔය වයසට වට තියෙනවද ෆෝන් එකක් මට කියල ෆෝන් එක ගන්න මංචර ෆෝන් එක අර ගොඩක් කලා ඉන්නෙත් නැහෙම කොච්චර වෙලාද සාමාන්‍යින් ඉන්නේ පැබාගයක් ඒ පැබාගෙට පැයට මොනාදවා කරන්න මම ඉතින් ලෝක ගෙනහනවා කාගෙන්ද ෆෝන් සර්ච් කල හෙම YouTube සර්ච් කල හෙම මං අහනවා තව ඉතින් මම විද්‍යාත්මක දේවල් ගැන එහමත් ඔයා ඒ අයි ගැන දන්නද ඒ අයිද මෙහෙම ලොක්කුවට මෙහෙම දන්න මේ චූට්ට චුට්ට එහම හරි මොකක් දේ අයි කියලා කියන්නේ ඒ අයි කියන්නේ ආටිෆිෂල් ඉන්ටලිජන් සිංහලින් කිව්වොත් කෘතිම බුද්ධිය ඒකින් අපිට අවාසිත්වයෙන පුලන් වාසිත්වෙන මොනාද වෙන්න පුළුවන් අවාසි අවාසි කියන්න අපේ රස්සා නැතිවෙන පුළන් ගැන්නේ අපේ රස්සාහම අහිම වෙන්න පුළන් ඒ කොහොම දෙහෙම රස්සාවල් මොනා වගේ රස්සාවල් දෙහෙම අහිම වෙන්න පුළුවන් ඔය බිස්නස්මන බිස්නස් වලට අයිතියවා ගොඩක් එම මේ වෙන්න පුළුව ඒ අයිවලින් ඒ අයිවලි මොනාද කරන්න පුළුවන් වැඩ වාසිද වාසි අපිට දැන් හිතන්නකෝ දැන් අපි උත්තරක් කියන්නගේ අපි ප්‍රශ්නයක් ඇහුව අපිට හිතන්න වෙලායනන් චුට්ටක් හිතන්න වෙලා ගියාම
අපි කල්පනා කරනවානේ ඔව්. ඒ ඒකට එහෙම වෙලාවක් ඕන්න එන්න මතක් දක්කන ගාලනනේ ඒ අයිවලින් එතකට ප්‍රශ්නහල උත්තර දෙනක විතරද තියෙන තව මොනහරි බෑ අපිට මේ තව අපිට වඩ පහසු වෙනවා මොනවද ඒ අයිවලින් තව කරගන්න පුළුවන් වැඩ තව අපිට ඉතින් ගොඩක් වැඩ පහසු වෙන්න පුළුවන් හරි මට කියන්නක දැන් ඔයා නිකමට හරි දැන්ව ඉංජිනේරුවෙක් වෙන එක අදහස තියාගෙන ඔයා ඉංජිනේරුවෙක් වෙලා ඒ දේවල් කරලා යම් කිසි කාලෙක ඔයාට පුළුවන් වෙනවා දේශපාලනයට එන්න ඔයා මොකද හිතන්නේ ඔයාට ජනාධිපතිකම වගේ දෙයක් ලැබුණොත් ලංකාවේ මට ජනාධිපති මම වෙන්න හරිම ආසයි ගොඩක් අය ආසයි කෞද්දයිගෙන ජනාධිපති වෙන්න ආස නැත්ති ඒක තමයිනේ ඒක තමයි ඉති ජනාධිපති කෙනෙක් වෙල එක ලේසි වැඩක්ද එක නෑ අමාරු වැඩ මොකක්ද ඒක තියෙන අමාරුව කරන්න බැඩි වැඩ අමාරුව දැනම කරන්න බැරි වැඩ අපේ අම්මා ඇයි එහෙම ජනාධිපති කෙනෙක් වෙන්න අමාරු කියලා කියන්න එහෙම දන්න මේ මහින්ද රාජපක්ෂ මහතාව දන්න ඔව් දන්න කවුද දන්න ඇත්තේ ඔව් එයත් මාර කට්ටක් කාල තමයි ජනාධිපති වෙන්නේ ඒකයි මගේ කොහොමද එයා මොකක්ද එයා කාපු කට්ට එයා මුලින්ම අගමැති වෙන්න එහෙම කරලා ඉදිරියට ගිහිල්ල තමයි ජනාධිපති වෙන්න පුළුවන් ඡන්දය අපි ගන්න කොහොමද ඡන්දය ගන්න අපි අපිට මොකක් හරි දෙයක සලකුණක් වගේ තියෙනවා ඒකට කත්තටියක් ගැහුව කියන්නේ එයාට එක ඡන්දයක් ලැබෙනවා එක ඡන්දයක් ලැබෙනවා එතකොට අපි මේ ඇඟිල්ල මේ සැරේ අපිට මේ ඇඟිල්ලට දුන්නේ ඡන්දෙ බලන්න නෑ මං තාත්තාගෙන් තමයි දන්නේ මම බැලුවේ ඒක තමයි හොර ඡන්දයක්වත් දැම්මද කියලා නෑ අම්බෝ හොර ඡන්ද දාන්නේ අපි හොර ඡන්ද දාන්නේ මේ ඇඟිල්ලට වගේ තමයි ගහලා තිබ්බේ ඒ ඡන්දෙ ගහන්නේ මේ ඇඟිල්ලට ඔව් සමහර වෙලාවට මේ ඇඟිල්ලට එහෙම ගහනවා ඇඟිලි මාරු වෙනවා මට දැන් කියන්නකෝ ජනාධිපති වුණොත් ඔයා මොනවාද මේ රටට කරන්න මං ජනාධිපති වුණොත් මේ මොකද මේ රටට කරන්න අවසාන ප්‍රශ්නය ඕක මම ලැන් අපේ චූටි මල්ලිලා ඉන්නවනේම ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවද නෑ මට නංගි කෙනෙක් චූටි මල්ලිලා නංගිල හොම ඉන්නකොට මං ඒගොන් පොත්පත් එහෙම රටට මේ මං සලකනවා රට සලකන හැම කෙනාටම එක වගේ මං සලකා මට වැඩිත්න අඩුත්න හැමෝන මට එකයි එතකොට හරි දැන් එතකොට පොත්පත් අරන් දෙන එක විතරක්ද ජනාධිපති කෙනෙක් වැඩේ නෑ තව මේ මම හිතන් ඉන්න ඔය කඩවල්වල ඔය බඩු එහෙම මේ මිල වැඩිනේ දැන් මේ දැන් කාලේ චූට්ටක් අඩු කරන්නේ ගොඩක් අර කට්ටියගේ අදහස ඔව් තියෙන මම අර බන්දගල් තියෙනවා මාකට් එකකට ගියාම ළමයි කෑ ගහලා අඬලා මේ ගිල්ලනවා මට ඉතින් දුකක් හිතෙන කලාවට ගන්න බැරි වෙන නිසා ඒ ගන්න බැරි වෙන්නේ ඇයි සල්ලි මේ කාලේ වැඩි මේ මුදල වැඩි මේ කාලේ වේදම් වැඩි කාටද ඒවා දැක්කද කාට හරි එහෙම ගන්න බැරි වෙලා ප්‍රශ්නයක් වෙනවා චූටි මල්ලි කෙනෙක්ට ඉතින් ඔයා ඒකට උදව් කරන්න ගියේ නැද්ද කීයක් හරි දීලා අරන් දෙන්න එහෙමයි ඉතින් අපි තිර වෙලා ඉන්නේ අපි තිර වෙලා නිසා අපිටත් එහෙම උදව් කරන්න බැරි හිර වෙලා කියන්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද හිර ඒ කියන්නේ දැන් අපිට එහෙම සල්ලි දැන් තාත්තා රස්සාවක් කරනවනේ ඔව් ඉතින් මේ තාත්තගේ බොස් දෙන්න බෑ සල්ලි ඉතින් බොස් දෙනවනේ පඩි දෙනවනේ මාසෙන් මාසෙට දුන්නට ඉතින් මොනවාද ඔයගොල්ලෝ හිර වෙන්න තරම් තියෙන ඔච්චර වියදම් මෙහෙමයි පළවෙනි එක මං දේවල් ඉල්ලුවට පස්සේ තාත්ත එක්ක අනිවාර්යෙන් අරන් දෙනවා දැන් මං එපා කිව්වා කියන්නකෝ ඒක ඒත් අරන් දෙනවා ඉතින් එපා කිව්වහම මොකටද අරන් දෙන්නේ නෑ තාත්තා ඉතින් ආදරේට තමයි අන්න ඒකනේ තාත්තලගේ වියදම් වැඩි වෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ ඉතින් හරි එතකොට ඔයා එහෙම තමයි රට පාලනය කරන්න හිතාගෙන ඉන්නේ නේද බඩු ගණන් අඩු කරනවා ඔව් කොහොමද බඩු ගණන් අඩු කරන්නේ ක්‍රමයක් තියෙනවද ක්‍රමයක් නම් දන්නේ නැහැ ජනාධිපති වුණාට පස්සේ මම හොයාගන්නවා ඒක අන්න හරි හැමෝම එහෙම තමයි හිතන් ඉන්නේ ජනාධිපති වුණාට පස්සේ තමයි ක්‍රමේ හොයන්නේ ඔව් හරි දැන් ඔයා දැන් ජනාධිපති හරි කවුරු හරි වෙන්න නම් ඔයා දේශපාලනය කරන්න එපා නේද ඔව් දේශපාලඥයෙක් වෙන්න ඕනේ ඔව් ඔය දේශපාලඥයෝ කියන්නේ දේශපාලනයට ඇවිල්ලා ඔයා හොරකම් කරයිද නැද්ද කියලා අපි කොහොමද හිතන්නේ ඒ කියන්නේ මෙහෙමයි මං හිතන්නේ හොරකම් කරන කට්ටිය දේශපාලනයට ගිහිල්ලාද කොහෙද තමයි මට හිතෙන්නේ ඒ කියන්නේ දේශපාලනය කරන කට්ටිය හොරකම් කරනව නෙමෙයිද නෑ එහෙම ගන්න නෙමෙයි මං හිතන්නේ හොරකම් කරන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ දේශපාලනය කරනවා දේශපාලනය කරන කට්ටිය හොරකම් කරනව නෙමෙයි
හොරකම් කරන කට්ටිය තමයි දේශපාලනය කරන්නේ. එහෙනම් ඉතින් අපි තව දවසක මේ වගේ ටිකක් වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුවෙන් ඔයාට සමුදෙනවා යුකිත. බොහෝ ස්තුතියි අද දවසේ අපේ පොඩි කාස්ට් එකට සම්බන්ධ වුණාට. එහෙනම් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. thank you. ජය වේවා. ලොකු කතා කියන පොඩි කට්ටියත් එක්ක කරන පොඩි කාස්ට් එක තමයි මේ. එහෙනම් ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්න.